රයිට් අපි අද පොඩ්ඩක් කතා කරන්න ගත්තේ මේ බීමතින්රිය පැදවීම කියලා පොලිසියෙන් නිරතුරුවම ට්‍රැෆික් එකේ අපේ රටාවනංශයේ පොලිස් නිලධාරීන් අපේ යාළුවෝ ගොඩක් මේ දවස්වල මේ දාලා තියෙනවා නඩු දාලා උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා මේ කට්ටිය බීමතින් සිටියායයි කියලා. හැබැයි මේ වෙලාවෙකදී මේකේ තියෙන නීතියක් අපි බීමත් පුද්ගලයෙක් කියලා කියන්නේ රුධිරේ අඩංගු මිලිලීටර් 100ක අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80ට වඩා වැඩි වෙන්න ඕනේ 0.08ට වඩා. එතකොට මේක ඒගොල්ලෝ බලන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් අපේ කටින් දුගද වාහනේ වේ කියලා දාලා තියෙනවා. ඒතර උසාවියේදී සාමාන්‍යයෙන් කටින් දුගද වාහනේ වේ කියන එක නඩුවක් ලෙස පවත්වාගෙන යන්න බෑ. මොකද සාක්ෂියක් අවශ්‍යයි. එතකොට සාක්ෂියක් විදියට දැන් සමහරක් වෙලාවට එහෙම කරා වුණාට ඒගොල්ලෝ සසරනල පරීක්ෂණයක් සිදු කරනවා ඇතම් විට. ඒක සසරනල පරීක්ෂණය සිදු කරද්දී ක්‍රමානුකූලව නිසි ආකාරයෙන් සිදු කරනවද නැද්ද කියන එක සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. හරිද? එතකොට දැන් මේකෙන් බලන්න මෙහෙමයි. සසරනල පරීක්ෂණයක් කරන්න කලින් පොලිසිය කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි බැලුන් එක පුම්බන පුද්ගලයා ඊට කලින් එයාට වතුර ජොග්ගුවක් දෙන්න ඕන කට හොද ගන්න. මොකද අපේ කටේ තියෙන මොනවා හරි යම් ආහාර පල් වෙච්ච ඒවලුත් යම් ප්‍රමාණයක් ඇල්කොහොල් නිෂ්පාදනය වෙන්න පුළුවන්. ඒක නිසා එතකොට සසරනල පරීක්ෂණ සිද්ධ කරන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. දැන් ලංකාවේ කරන එක නම් බැලුන් එක තියෙනවා මිලිලීටර් 100ක් වෙච්ච බැලුන් එකක්. ඒ බැලුන් එක තමයි පුම්බන්නේ. කවදාකවත් සසරනලය පුම්බන්න නීතිමය මේකක් නැහැ. බැලුන් එක පුම්බලා බැලුන් එකට අර සසරනලය සම්බන්ධ කරලා මෙන්න මේක තමයි සසරනලය. මේක සම්බන්ධ කරලා මේකේ හරහා අර බැලුන් එකේ තියෙන අපේ ප්‍රාශ්වාස වාතය පිටත් කරන්න ඕනේ. හරිද? හැබැයි පොලිසිය ලංකාවේ දැනට බහුතරයක් පොලිසිවල මේක සිද්ධ කරන ආකාරය ඊටාම වැරදි. නිසි ආකාරයෙන් මේක පරීක්ෂණ සිද්ධ කරන්න ඒකට හේතුවක් තියෙනවා. මේක කරන විදිය මම කියන්නම්. මේ සසරනලේ තියෙන්නේ මේක තියෙන්න ඕන පොටෑසියම් සහ සිලිකන්. නමුත් ලංකාවේ තියෙන දැන් මේකේ මේ ටිකේ සිලිකන් ටික නැහැ. හරිද? සිලිකන් දාන්නේ අපේ කටේ ජල වාෂ්ප මේක ඇතුළට යන්න පුළුවන් නිසා ජල වාෂ්ප ටික අඩු කරලා පොටෑසියම් වලට ප්‍රාශ්වාස වාතයේ පමණක් යවන්න. අපේ පෙනහළු වල තියෙන ප්‍රාශ්වාස වාතයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණයෙන් තමයි මේකේ මෙෂර් එක ගන්නෙ. මෙෂර්මන්ට් එක මේ පුද්ගලයා බීමත් කියලා කියන්න. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක්ගේ රුධිරයේ අඩංගු ඇල්කොහොල් ප්‍රමාණය සාමාන්‍ය 0.1 2 3 4 5 එහෙම තියෙන්න පුළුවන්. නමුත් 0.08ට වඩා වැඩි වීම තමයි රියක් පැදවීමට නුසුසුසත්වයේ මත්පැන් පානය කළා කියලා කියන්නේ. එතකොට පොලිසියට යම් වෙලාවකදී නිකන් කටෙන් යම් දුගදක් වහන වෙද්දී මෙයා බීලා කියලා පොලිසියට අරන් ගිහිල්ලා අරස් කරලා අධිකරණයට ඉදිරිපත් කරනවා සසරනල පරීක්ෂා සිද්ධ කරලා. එතකොට මේක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන ඇරෝ ෆ්ලෝ කියලා එකක්. මේකේ තියෙන මේ පේනවනේ මේ ඊතලයක්. මෙතන ගහලා තියෙනවා බැලුන් කියලා. එතකොට මේ බැලුන් කියලා ගහලා තියෙනවා මේ බැලුන් කියලා පැත්තට අර බැලුන් එක හයි කරනවා. හයි කරලා ඒකේ තියෙන ප්‍රාශ්වාස වාතය මේක හරහා යවනවා. ඒක යන්න ඕනේ සිලිකන් හරහා ගිහිල්ලා පොටෑසියම් වලට එන්න ඕනේ. පොටෑසියම් වලට ඇවිල්ලා මේකේ තියෙන ප්ලස් නෙගටිව් කියලා. මේකේ ගහලම තියෙනවා මේ පැත්ත ප්ලස් මේ පැත්ත නෙගටිව් ප්ලස් මයිනස්. හරිද? ඒ කියන්නේ පොසිටිව් සහ නෙගටිව්. එතකොට මේගොල්ලෝ පොලිසිය කරන්නේ මේ බැලුන් කියන පැත්තට මේ හයි කරන්නේ බැලුන් එක. මේක හයි කරනවා බැලුන් කියන පැත්තට. එතකොට මේගොල්ලෝ කරන්නේ මේ පැත්තෙන් හයි කරලා මේ පැත්තෙන් යනවා. එතකොට ප්ලස් කියන්නේ කොහොමද පොසිටිව් තමයි එන්නේ. හරිද? සාමාන්‍ය විදිහට තමයි නෙගටිව් නැති මිනිහෙක් පොසිටිව් වෙන්න විදියක් නැහැ. නෙගටිව් ටික පහු කරන් ගිහිල්ලා තමයි අර මධ්‍ය රේඛාව කියන්නේ මෙන්න මේකට මේ මැද ඉරක් තියෙනවා. මේ ඉර පහු කරලා ගියොත් තමයි මෙයා මිලිග්‍රෑම් 80 ඇල්කොහොල් පානය කරලා කියන එක සාක්ෂියක් විදියට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් පොලිසිය සමහරක් වෙලාවට ෆේල් වෙනවා මේ බැලුන් පිම්බුවට මධ්‍ය රේඛාව පහු කරන්නේ නැහැ. ඉතින් පොලිසියට යම් කිසි විදියකින් චූටි ගඳක් ආවොත් හරි මොකක් හරි කටේ ගඳක් හරි දත් මැදලා නැතුව හරි එම ගඳක් ආවම ආවා බීලා දෙන්න කියලා කතා කරලා පොලිසියට ඉදිරිපත් කරනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ වැරදි ක්‍රියාවලියක්. මොකද මේකට අපිට නඩු අධිකරණයේදී නිවැරදිකරු කියලා නඩු කියන්න පුළුවන්. මොකද මේක ක්‍රමානුකූලව යම් පරීක්ෂණයක් සිදු කරනවා නම් පරීක්ෂණ සිදු කරන ආකාරයක් තියෙනවා. ඒ පරීක්ෂණ නිසි ක්‍රමවේදයක් තියෙනවා. නිසි පාත් එකක් තියෙනවා. ඒ පාත් එක තමයි කරන්න ඕනේ. මේක තමයි ඇරෝ ෆ්ලෝ එක. මේක ඊතලේ බැලුන් එක හයි කරන්න ඕනේ මේ පැත්තට. මේ පැත්තෙන් හයි කරොත් කවදා හරි දවසක පොලිසියකදී පොලිසියට හම්බුණාට අහුනොත් ඔයා විරුද්ධ වෙන්න මේ ඇරෝ ෆ්ලෝ එකේ පැත්තෙන් හරි විදිහට මේක කරන්න මම මේකේ ෆොටෝ එකකුත් දෙන්න කියලා. දැන් මම සාමාන්‍යයෙන් ගොඩක් දන්න විදිහට පොලිසිය මේකේ ෆොටෝස් දෙන්නේ නැහැ.
මේ තියෙන මෙතන මේ ධන මේ තියෙන ඍණ ඊට ඍණ පැත්ත පහු කරලා පොසිටිව් වෙනවා මිසක් පොසිටිව් පැත්තෙන් මයිනස් පැත්තට යන්න කිසිම මේ විද්‍යානුකූල මේ සාක්ෂියක් නෙමෙයි උසාවියේදී. උසාවියේදී මේ ඉදිරිපත් කරගම හරි. දෙවෙනි කාරණා මේගොල්ලෝ මේක සීල් කරනවා. මේ ලාකඩ වලින් සීල් කරන දෙපැත්තම ඒ සීල් කරන්නේ මේකට බාහිරින් නැවත වතාවක් පරීක්ෂා සිදු කරාට පස්සේ ඇල්කොහොල් මොනාද විදියෙන් අතුල් කරන්න කාටවත් බැරි වෙන්න. ඒ කියන්නේ පොලිසිය හදිස්සිය හරි අපි නෙගටිව් බීලා නැහැ කියලා ප්‍රමාණවත් නොමැත කියලා ඒගොල්ලන්ට තේරුනොත් ඒගොල්ලෝ සමහරක් විට මේක දැන් ඒගොල්ලන් මේ බැලුන් එකට ඒගොල්ලෝ ගෙවන්න වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මේක කොහොම හරි මේ අර ලියුම් කවරයක් තියෙන එක සීල් වෙන්නේ නැහැ හරියට කඩදාසි ලියුම් කවරකින් ලංකාවේ මේක මේ උසාවියට ඉදිරිපත් කරන්නේ ඒක තමයි ලාකඩ කාලා සීල් කරන්නේ. ඒකේ ෆින්ගර් මාක්ස් ගන්නවා. ෆින්ගර් මාක්ස් අරගෙන මේ එතන කරන්නේ. හැබැයි මේ ලාකඩ ගැහුවට දැන් මේ එකක් තියෙනවා එක බැලුන් නැහැ මේක ලාකඩ ගහලත් නැහැ. මේකට ඕනම වෙලාවක යන්න පුළුවන්. මේ බැලුන් වල තියෙනවා පොඩි ප්‍රශ්නයක් මේ බැලුන් ප්‍රමිතියකට නෙමෙයි තියෙන ලංකාවේ. මේකේ මෙන්න මේක ගැලවෙනවා. දැන් සීල් කරපු එකට වයිරින් දෙයක් මේක ගලවලත් දාන්න පුළුවන්. මෙහෙම ගැලවෙන්න බෑ. ඇත්ත මේ හරි බැලුන් එකක. හරි මේ ටෙස්ට් ටියුබ් එක. ඉතින් මේකේ සීල් කළාම නෑ මේකට කොහොමද ඉන්ජෙක්ෂන් කට් එකකින් හරි විදලා දාන්න පුළුවන් ඇල්කොහොල් මේක ප්‍රමාණවත්වම තිබුණොත්. මේකේ තියෙන මේ කහ පාට පොටෑසියම් කොළ පාට මධ්‍ය රේඛාව හරහා කොළ පාට වෙලා ඉතින් එහාට පයින්න ඕනේ. ඉතින් මේක තමයි නිසි ක්‍රමවේදය. ඊට පස්සේ දැන් ළඟදී සිදුවෙච්ච සිද්ධියක් මගේ යාළුවෙකුට දැන් මේ පරීක්ෂණය කළා මේක පොඩ්ඩක්වත් කොළ පාට උනේ නැහැ. හරිද? ඊට පස්සේ මමත් ඒ වෙලාවේ යාළුවා බලන්න එතනට ගිහිල්ලා පොලිසියේදී මම කිව්වා අපිට බැලුන් එකේ ෆොටෝ එකක් දෙන්න. මේක පොසිටිව් නැහැනේ. මේ පොසිටිව් නැති නිසා ඔයාලට මෙයාට විරුද්ධව නඩු දාන්න බෑ. ඔයාලා නඩු දැම්මොත් අපිට වන්දියක් ඉල්ලන්න පුළුවන්. මොකද මේ ඕගොල්ලෝ සම්පූර්ණ වැරදි වැඩක් කරනකොට ෆොටෝ එකක් ගන්න දෙන කියලා ෆොටෝ එකක් ගහන්න අපිට දුන්නේ නැහැ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් දැන් කරන්න තියෙන්නේ මේකයි. පොලිසියේ අපි හම්බ වෙන්නේ කොහොම හරි රෑ 2කට විතර එයාව මේ අත්අඩංගුවට ගන්නවා. රෑ 2කට විතර අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ එයාගේ පරීක්ෂණය සිදු කරලා එයාව අප දෙන්න යම් කාලයක් පැය 3ක් විතර තියාගෙන පැය 3 පස්සේ අප දෙනවා. මම ඒ වෙලෙම එයාට කිව්වා දැන් මේකේ ඔබ මචං බීලා හිටියේ නැහැ නැත්තටම. බීලා හිටපු නැති නිසා මම හොඳටම දන්නේ මේ පුද්ගලයා වෙලාව බීලා හිටියේ නැහැ කියලා. බීමතින් නොසිටි නිසා අපි කෙලින්ම ඩර්න්ස් එකට යනවා. ඩර්න්ස් බ්ලඩ් රිපෝට් එකක් ගන්නවා. ඒ බ්ලඩ් රිපෝට් එකේ අපේ රිපෝට් එකේ ඉන්නේ නෙගටිව් ෆෝ බ්ලඩ් ඇල්කොහොල් කියලා. ඒ කියන්නේ 0.02යි තියෙන්නේ. ඩර්න්ස් එකේ සාමාන්‍ය බ්ලඩ් වල ඇල්කොහොල් තියෙනවා කියන එක මිලිග්‍රෑම් 10. නමුත් ලංකාවේ නීතිය කරන මිලිග්‍රෑම් 80. ඉතින් 80කුත් තිබුණේ 0.02යි තිබුණේ. ඒතර 0.02 කියන්නේ ඒක සාමාන්‍ය පුද්ගලයෙක් කොහොමද තියෙන්න පුළුවන් එක. 0.02 0.3 එතකොට 0.4 5 6 7 තිබ්බත් එයාට එයා වර්ධකරුවෙකු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මේකට අපි නඩුවට මෙහෙම යන්න පුළුවන්. ඊට පස්සේ ඒක තමයි පළවෙනි මේක. ඊට පස්සේ මේ පරීක්ෂණ වල අපේද කියලා තහවුරු කරන්න ඕන පොලිසිය විසින්. ඊට පස්සේ අපිට මේකට කොහොමත් නඩු මේ වගේ නඩු වලින් සාමාන්‍යයෙන් මේක නීතිය දන්න කට්ටිය කතා කරපු නඩු ඔක්කොම බහුතරයක් 99%ක්ම වගේ දිනපුවා තියෙන්නේ. මොකද නඩු කියන්න බය වෙන්න එපා. තමා වැරදිකරුවෙක් නොවේ නම්. වැරදිකරුවෙක් නම් අපි කොහොමත් නීතියට ගරු කරන්න ඕනේ. නීතියට ගරු කරලා නීතියට අවනතව අපි වරද පිළි අරගෙන අදාළ දඩුවම විඳින්න ඕනේ. කියන්නේ රුපියල් 25000ක් දඩ මුදලක් සහ රියදුරු බලපත්‍රය සාමාන්‍යයෙන් මාසයේ සිට මාස 6 දක්වා ඒගොල්ලෝ මේව කරනවා. පෙරවැරදි නැත්නම් පෙරවැරදි තිබුණොත් යම් කිසි විදිහක අවුරුද්දක් දක්වා හෝ එහෙම කරන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍යයෙන් මම මේක ඔයගලන්ට කියන්නේ බීමතින් නොසිටි සමහරක් කර අපි තව ඊයරා බීපු කෙනෙක්ගේ හරි එහෙම නිකන් මෙයා බීලා වගේ මෙයා නැත්තම් හෙම්බිරිස්සාවක් හින්දා ඇස් රතු වෙලා තියෙද්දී පොලිසිය සැක කළා මේවා මේ බීමතින් ඉන්නේ ඔයගෙන්ගේ ඇල්කොහොල් තියෙනවා යම් පොලිසියට අපි පොලිසියට ගිහලා පොඩ්ඩක් චෙක් කරලා බලමු කියලා කිව්වට ඒකෙදි බොහෝ වෙලාවට මේ චෙක් කරාට මේගොල්ලෝ මේක පොසිටිව් කරගන්න බෑ. මොකද බීපු නැති මිනිහගේ පොසිටිව් වෙන්නේ නැහනේ. ඇල්කොහොල් තිබුණොත් තමයි පොසිටිව් වෙන්නේ. ඒක නිසා තමයි මේගොල්ලෝ මේ දිශාවෙන් නැතුව විරුද්ධ දිශාවෙන් පුම්බන්නේ. එතකොට විරුද්ධ දිශාවෙන් පිම්බුවට පස්සේ කොහොමත් පොසිටිව් පැත්ත පොඩ්ඩක් හරි කොළ පාට වෙනවා. කහ පාට පොටෑසියම් කොහොමත් කොළ පාට වෙනවා. ඉතින් කොහොමත් කොළ පාට වෙන එක සාමාන්‍යයෙන් ඒරාල හැම වෙලුන්න එකේ පැත්තෙන් පිම්බුවත් කොළ පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආහාර දත් මැදලා නැති හින්දා කටේ කෙල හරි යම් පුද්ගලයන්ගේ යම් කිසි විදිහකින් එහෙම තියෙන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝ මේ පරීක්ෂණ සිද්ධ කරන ආකාර සම්පූර්ණ වැරදි. ඒ නිසා මේකට බය වෙන්න එපා. තමා බීමතින් සිටියොත් වරද පිළිගන්න. තමා බීමතින් නොසිටියොත් බීමත් නොසිටියොත් සහ මෙහෙමත් පුළුවන්. මේ කියන්නේ අපි හිතමුකෝ මිලිග්‍රෑම් 50ක විතර ෂොට් එකක් සමහරක් වෙලාවට ගහලා හිටිය කියලා බෙඩින් එකට හරි ගිහිල්ලා. එතකොට ඒකෙත් මේක මේ කොළප පොසිටිව් වෙන්නේ නැහැ. ඒකෙත් යම් පැයක් දෙයක් යනකොට මිලිග්‍රෑම් 50ක් වගේ ඇල්කොහොල් මධ්‍යසාර ප්‍රමාණයක් අපේ ශරීරය විසින්ම
ඉවත් කළා දානවා. ඉවත් කළා දාලා බත් කෑවට පස්සේ වතුර ටිකක් බිව්වට පස්සේ ඒක සම්පූර්ණ ප්‍රතිශතයක් ලෙස රියපැදවීමට නුසුදුසු තත්ත්වයේ මත්පැන් පානය කරලා කියලා එයාට අධිකරණයකදී නඩු පවරන්න බෑ. ඉතින් ඒක නිසා මේක තමයි මට කියා ගන්න ඕනුනේ. ඊට පස්සේ මම කලින් කිව්වා ශ්වසනවල පරීක්ෂණය කර නොමැති බැවින් චූදිතයන් නිදහස් කරන්න කියලා දානවා. ඒ කියන්නේ කටින් දුකද වහනේ වේ වගේ ඒවා. ඒ වගේම Tamanට ඉල්ලන්න පුළුවන් මට ඔය ශ්වසනවල පරීක්ෂණ නෙමෙයි මට අධිකරණ වෛද්‍යවරයෙක් හරහා දාලා මගේ බ්ලඩ් රිපෝට් එකක් අරගෙන මගේ ඇල්කොහොල් ප්‍රමාණය කරලා මට රිපෝට් එක දෙන්න. නැත්නම් ප්‍රයිවට් තැනකින් කරගන්නත් පුළුවන්. ඒ වෙලාවෙම කරන්න ඕන. පැය 10කට වඩා කලින් හරි ඒ වගේ කරගත්තොත් මේ 0.02ක් කියන්නේ නම් එයා බීලම නෑ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් බීලා නෑ. දැන් මගේ යාළුවට උනේ කේස් එකක් 0.02 තමයි ඉන්ඩිකේට් කරේ මේ ඩර්න්ස් රිපෝට් එකේදී. ඒ රිපෝට් එකත් මගේ ගාව ඇති මේ ඉතින් මේකට විරුද්ධව නඩු කියන්න. මේක නඩු කිව්වොත් පොලිසියේ නිලධාරීනුත් දැනගන්න ඕනේ මේ මිනිස්සුන්ව බය කරලා දැන් මම දැක්කා ළඟදිත් මේ පොලිසිය බොරු නඩු දාලා තිබ්බා පොලිසියෙන් නඩු නැහැ කියලා. නඩු නැති නිසා මේ නිවැරදිකාරියෝ නිර්දෝෂ මිනිස්සුන්ට නඩු පවරලා ඉදිරිපත් කරන එක නෙමෙයි වැඩේ. වැරදි නඩු නැත්තම් හොඳයි නේ පොලිස් අසම හොඳට නීතිය ක්‍රියාත්මක කරලා තියෙන මිනිස්සු වැරදි කරන්නේ නැහැ කියන එකනේ. ඉතින් වැරදි කරන්න නැති මිනිස්සුන්වත් උසාවියට ගෙනල්ලා ඒගොල්ලන් දඩුවම් කරන්නේ ඒගොල්ලන්ව අපහසුතාවයට පත් කරන්න උසාවිය යනවා කියන්නේත් ආපහු දවස් දෙකක් යන්න ඕනේ. දඩ ගෙවන්න ඕනේ. අර කූඩුව ඇතුලේ ඉන්න ඕනේ. ඒ කූඩුව ඇතුලේ සනීප ආරක්ෂාවක් නැහැ. ටොයිලට් වල දුගඳ වාහනේ වෙනවා. ඉතින් ඒ සියල්ල මැද්දේ අපහසුතාවයකට පත් කරනවානේ මිනිස්සුන්. ඉතින් ඒ නිසා මේක අනිවාර්යෙන් නඩුව කතා කරන්න නඩුව ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ මොනවා හරි ප්‍රශ්නකදී මේ දැනගන්න දෙයක් තියෙනවා මට කතා කරන්න මම කොහොමද ක්‍රමවේද කරන්න කියන එක පැහැදිලිව කියන්න. එතකොට පොලිසිය CCTV කැමරා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් මේ සාක්ෂි තියෙනවා නම් මේවා පෙන්වන්න උසාවියට ඇවිල්ලා. ඉතින් මේක ශ්‍රී ලංකා පොලිසිය කියලා ගහලම තියෙනවා මේ ඔරිජිනල් එක. මම මේක උසාවියෙන් එළියේ ඒගොල්ලෝ විසිකලා දාලා මම විසිකරන්නත් බෑ මේ නඩු ගන්නනේ. මේ නඩු ඉවරති මේවල. ඉවරති මේ ඉතින් ඒවා ක්‍රමවේදයකට බැහැර කරලත් නෑ. අර මේ දාලා තියෙනවා. මොනුසාවිට ගියට පස්සේ අහලපාල වැළුවොත් මේවා එකක් අවුල ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අයුක්ති සහගත අසාධාරණ මේ නඩු පැවරීම් වලට විරුද්ධ වෙන්න මේක අනිවාර්යයෙන්ම මේ පොලිසිය කරන ලොකු වැරද්දක්. ඒතකොට පොලිසියට විරුද්ධව අපිට නඩු කියන්න පුළුවන්, වන්දි ඉල්ලන්න පුළුවන්. මේ මෙතන ගහලම තියෙනවා මේ ලංකාවේ පොලිසිය බැලුන් කියලා. බැලුන් කියලා ගහලා මෙතන ඊතලයකුත් තියෙනවා. මේ පැත්තට ඊතලයක් තියෙනවා. ඒක තමයි ඇරෝෆ්ලෝ එක. ඇරෝෆ්ලෝ එක පැත්තෙන් තමයි බැලුන් පුම්බන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ මේක මේ පැත්තෙන් පුම්බන්නේ නැතුව පොසිටිව් පැත්තෙන් පුම්බුවට පස්සේ මොන මිනිහෙක් ගිහුණත් පොසිටිව් තමයි මේ වැඩ කරන්නේ. එතකොට මේ මිනිස්සු බිහිලා හිටියත් නැතත් මේ මිනිස්සු මේ වෙනවා. ඒක නිසා මේක තමයි මට කියා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලොන්ට මේ වගේ දෙයකට අකරතැබ්බකට මුහුණ දුන්නොත් නඩු දිනේ කොහොමත් එදාට පස්සේ දවසේ දාන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ එතකොට ඔයගොල්ලෝ උසාවියට ඉදිරිපත් වෙලා මේ ලෝක කෙනෙක් හරහා නීතිඥයෙක් හරහා කරුණු ටික ඉදිරිපත් කළා. ඔයගොල්ලෝ මේ නඩුව ජයග්‍රහණය කරන්න පුළුවන්. ලයිසන්ස් එක 25000ටත් වඩා රියදුරු ප්‍රපත්ති සාමාන්‍ය රියදුරු රැකියාවක් කරන පුදුකට ඉතාම වැදගත්. ඒ නිසා මේ ඒක වෙනුවෙන් සටන් කරන්න මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක තමයි මට කියා ගන්න ඕනේ. ජය වේවා.